ආයිබෝන් යාළුවනේ. ඉතින් අද අපේ නිවාඩු දවස. ඉතින් අපි කට්ටියම තීරණය කරා අද කෑමට මොකක් හරි අලුත් දෙයක් හදන්න ඕනේ කියලා. ඒ නිසා කාලෙකින් කාපු නැති නිසා අපිට හිතුණා කට්ලට් ටිකක් හදන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ මම කට්ලට් ටික කොහොමද හැදුවේ කියන එක. ඉතින් මම මේකට මුලින්ම යොදාගත්තා තම්බලා හොඳින් කටු ඉවත් කරගත්ත අලගොඩු මාළු ටිකක් ගත්තා. ඊනියට කපාගත්ත කොච්චි ටිකක් ගත්තා. පොඩිවට කපාගත්ත බීරුණු ටිකක් ගත්තා. තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් ගත්තා. ඊනියට කපාගත්ත කරපිංච ටිකක් ගත්තා. ඊළඟට ගත්තා රම්පේ කොළ ටිකක් මේ විදිහට ඊනියට කපාගත්තා. ඒ වගේම අවසාන වශයෙන් මේකට ගත්තා තම්බගත්ත අල ටික. ඉතින් මුලින්ම අපි කරන්නේ මේ වගේ බෝල් එකක් අරගෙන අල ටික මේකට දාගන්නවා. අපි අල ටික මේකට දාගෙන ඊට පස්සේ මේ අල ටිකක් පොඩි කරගන්න ඕනේ. ගොඩක්ම පොඩි කරගන්න එපා. සාමාන්‍ය කෑලි පොඩි කෑලි අහුවෙන පරිදි ටිකක් අපි මේක මේ විදියට පොඩි කරගන්නවා. ඊට පස්සේ අපි මේකට හීනියට කපාගත්ත බීලුණු ටික, ඉඟුරු සුදු ලුණු ටික, කරපිංච ටික, රම්පකොළ ටික, ඒ වගේම මේකට අපි හීනියට කපාගත්ත කොච්චි ටික සහ තඹගත්ත මාළු ටික මේ විදියට දාගන්නවා. ඊට පස්සේ අපි මේකට ලුණු කුඩු ටිකක් ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් මේ විදිහට අපි එකතු කරනවා. ඊට පස්සේ අපි මේ විදිහට හැන්දක් අරගෙන මේක මුලින් හොඳට මේක කලවම් කරගන්නවා. මේ විදිහට සම්පූර්ණ අපි කලවම් කරගන්නවා. හොඳින් මෙහෙම කලවම් කරලා ඊට පස්සේ අපි මේකෙන් ගුලි හදා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මේ විදිහට හදාගත්ත ගුලි ටික ඊට පස්සේ අපි පාන් පිටි ටිකක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා ඒකට බිත්තරයකුත් දාලා හොඳට කලවම් කරලා හොඳ දියරයක් අපි හදා ගන්නවා. ඉතින් මේකෙන් තමයි අපි කට්ලට් එක වටේට තවරන්න යන්නේ. රයිට් ඊට පස්සේ ඒක තවරලා අපිට අවශ්‍ය වෙනවා පාන් කුඩු ටිකක්. මේ විදිහට අපි පාන් කුඩු ටිකකුත් ගන්නවා. ඊට පස්සේ අපි ඒක පාන් කුඩු එකට මේ විදිහට දානවා. ඉතින් මේ විදිහට අපි හොඳට පාන් කුඩු ටික දාලා මේක වටේට හොඳට තවරා ගන්නවා. ඉතින් මේ විදිහට පාන් කුඩු තවරලා ගත්ත කට්ලට් ටික තමයි මේ තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ මේක චාතියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට අපි මේකට කට්ලට් ටික මේ විදිහට දාලා හොඳට මේ වගේ දුඹුරු පාට වෙනකන් අපි බෙද ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මේ වගේ හදාගත්ත කට්ලට් ටික හොඳින් පේනවනේ. හරිම රසයි මේ කට්ලට් ඉතින්. ඔයාලට පුළුවන් නිමාඩු දවසට ගෙදර ඉන්න එක මම මේක කෑමක් හදලා පොඩි අයත් එක්ක රස බලන්න.